මෙම රථවාහන එම ස්ථානයේ දැනට අවුරුදු 5ක් තිස්සේ දින තිබුණේ පරණ යකඩ වලට විකුණන්න නියම කරලා තිබුණේ ඒ කාලේ හැටියට සාමාන්‍ය කිලෝයකට රුපියල් 30ට 40ට තමයි මිල නියම වෙලා දුන්නේ. මම නගරාධිපති විදියට පත් වුණාට පස්සේ 2018 දී මේ පරණ යකඩ වල විකුණන්න නියම කරලා තිබුණේ සියලුම රථවාහන විකුණන එක නවත්තලා මේ නගර සභාවේ අපේ කාර්මික ශිල්පීන් සම්බන්ධ කරගෙන සියලුම රථවාහන හදලා ධාවන තත්ත්වයට සුදුසු විදියට සකස් කරා. ඒ අනුව අපිට පරණ යකඩ වලට වික්කනම් මේ රථවාහන වලට ලැබෙන්න තිබුණ සාමාන්‍ය දල වශයෙන් ආදායම තුනේ ලක්ෂ 50ක් විතර. නමුත් මේ රථවාහන සියල්ල අද අපි හදලා දැනට ලක්ෂ 1000කට මිලියන 100කට වඩා වටිනාකමින් යුත් රථවාහන ප්‍රමාණයක් අපිට හදාගන්න පුළුවන් වුණා. පරණ යකඩ වලට පණ දෙන්න පුළුවන් වුණේ අපේ කාර්මික ශිල්පීන් දාලා කැපවීමක් කරා. ඒ වගේම ඉතින් රථවාහන ගත්තා නම් අපිට විශාල මුදලක් අපිට පිට රටවල් වලට අපේ රටින් ඇදීගෙන යනවා. ඒක නවත්ත ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ නගරයේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අලුතෙන් වාහන මිලදී ගන්න එක නතර කරලා ඒ බදු මුදල් වලින් අපිට විශාල වැඩ කොටසක් පෞද්ගලික කාලේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ අපි මේ රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.